හායි මගේ ලස්සන ළමයිනේ. මං ඉස්සෙල්ලාම ඔයාලට කියනවා වීඩියෝ එක දිගටම අහන්න. මොකද ඉදිරියට එන මාස 3 ගොඩාක් වැදගත් මාස 3ක් වෙනවා. ඒ වගේමයි මේ මාසේ මං දවස් 2ක් තියෙනවා Honda Portal Day දවස් 2ක්. මං ඒ ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් කියනවා. ඒ හින්දා දිගටම වීඩියෝ එක ඉවර වෙනකම් අහන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් ලස්සන ළමයෝ මේ මාසේ 25-29 කියන්නේ පෝටල් ඩේ දෙකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රාර්ථනාවන් කරන්න පාන්දරට හරි රැට හරි ඉටිපන්දම පහනක් පත්තු කරලා විශ්වයට ස්තුති කරලා ඔයාලගේ ප්‍රාර්ථනාව කරලා ආයි විශ්වයට ස්තුති කරන්න. ඒ වගේම ඔයාලා මේ හැමදේම කරන්න ඕනේ ගොඩාක් ධනාත්මක සිතුවිලි වලින් ඔයාලගේ හිතේ සතුටින් වගේම නිශ්ශබ්ද තැන්වල ශබ්ද තියෙන තැන්වල ඔයාලට හිරිහැර කරදර වෙන තැන්වල මේ දේවල් කරන්න එපා. මොකද ඒකට බාධාවක් වෙනවා. ඉතින් හොඳද ළමයෝ තේරුණාද? ඊළඟට එන මාස 3 ජූලි අගෝස්තු සැප්තැම්බර් මේ මාස 3 විශ්වයේ ශක්තිය වැඩිපුරම ලැබෙන ආශිර්වාදය වැඩිපුරම ලැබෙන මාස 3ක් තමයි එන්නේ. ඒ මාස 3 පටන් ගන්න කලින් ඔයාලගේ මෙතඩ්ස් ඔයාලගේ දේවල් වල ඉවර කරන්න මේ මාසෙම. ඒ වගේමයි කිසිම මෙතඩ් එකක් කරලත් නැති අලුතින්ම විශ්ව ආකර්ෂණ නීතිය ගැන අඳින ගත්ත අයට මං කියන්නේ ඔයාලගේ හිතේ තියෙන ඍණාත්මක දේවල් ඔයාලා දුකින් වේදනාවෙන් කලකිරීමෙන් ඉන්නවා නම් ඒ දේවල් ඒ හැම දෙම මේ මාසෙ ඉවර වෙනකොට මේ මාසෙත් එක්කම යන්න දෙන්න. ඔයාලා ලබන මාසේ පටන් ගන්නකොට ඔයාලගේ ජීවිතය අලුතින් පටන් ගන්න. ඔයාලට තේරුණාද මං ඒ ගැන වැඩි විස්තරයක් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක අහන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලා අනිවාර්යෙන් මේ මාසේ ඔයාලගේ වයිබ් එක ඔයාලගේ යටිහිත සබ්කොන්ෂස් මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරන විදියට තමයි ඔයාලට හැමදේම ලැබෙන්නේ. ඒ කියන්නේ මම ඔයාලට වැඩි විවරම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. හරිද? ඉතින් ළමයෝ මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ වල මොනවම හරි වැරදි දෙයක් හරි මොනවම හරි අඩුපාඩුවක් ඔයාලා දැක්කත් මට ඒ ගැන අනිවාර්යෙන් කියන්න. ඉතින් මාව දැනුවත් කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මට ෆීඩ්බැක් එකක් දාන්න, ලයික් එකක් දාන්න මගේ වීඩියෝ වලට කැමති නම්. හරිද? මං මගේ Facebook ලින්ක් එක කමෙන්ට් තීරුවේ දානවා. ඔයාලා මට ඒකට මෙසේජ් එකක් දාන්න මොනවා හරි දැනගන්න ඕන නම් නැත්නම් මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම්. ඉතින් ළමයෝ ඊළඟ මාසෙට අලුත් මාසෙට ලෑස්ති වෙන්න ඕනේ. මං ඊළඟට දාන වීඩියෝ ඔයා අනිවාර්යෙන් ඒ හින්දා අහන්නම ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාට අලුතින් පටන් ගන්න ඕන නම් මාත් එක්කම ඉන්න කියලා මං ඔයාලට ආදරෙන් ඉල්ලනවා. අපේ ජීවිත කාලේ අපිට පුළුවන් නම් තව කෙනෙක් අපි යන ජීවිතේ ඉදිරියට එයාලගේ ජීවිතේත් ලස්සල කරගෙන එක්කගෙන යන්න ඒක අපේ මුළු ආත්මෙම සැනසෙන්න හේතුවක් වෙනවා. ඒ හින්දා මාත් එක්ක ඉන්න. ඉතින් මගේ වීඩියෝ එක ඇහුවට ඔයාට ගොඩාක් ස්තුතියි. අද ගොඩාක් හදිසියෙන් තමයි වීඩියෝ එක දැම්මේ. ඒ හින්දා වැඩි තියෙනවා නම් මට සමා වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. යන්න කලින් මං ඔයාලට කියනවා මාව ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න කැමති නම් කරන්නකෝ. බෙල් අයිකන් එකත් අමතක කරන්න එපා. ඉතින් පරිස්සමින් ඉන්න. ආදරේ කොඩාරියක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.